එතකොට ඒසා ගුණයක් තියෙන බුදුහාමුදුරුවන්ටත් විපාක දුන්නා නම් හිසේ අමාරු ඔය ඇත්තන්ට ඇති වෙන හිසේ අමාරු තුනටියේ වේදනාවල් අතපය කැඩීම් ඔයගේ දේවල් තියෙන්නේ. දැන් ලංකාවේ මම දන්නේ එක්කොත් ඒ පෙර ආත්මවල මොන කර්ම කරපු අයද කියන්ට ලංකා ජනගහණයෙන් 3න් 1කට විතර දනිස්කක්කුන් තියෙනෝනේ. හැමෝටම දනිස්කක්කුන් තියෙනවා. ඒ පෙර සසරේ කරපු අකුසල්. බුදුහාමුදුරන්ට සුවනවන හිසේ අමාරුවක් තිබුණා. අවසානයේදී විදුඩබ කුමාරයා ශාක්‍යෝ නසන්ට එනකොට භාග්‍යතුන් වහන්සේ ගිහිල්ලා ගසක් මූල වැඩ හිටියා වියලි ගහක් යට. විදුඩබ කුමාරයා ඇහුවා මොකද භාග්‍යතුන් වහන්සේ වියලි ගසක් යට ඉන්නේ? සුවසේ ඉන්නේ නැතුව. එතකොට කියනවා මගේ ජාතියට මගේ වර්ගයාට හානියක් වෙනකොට මම කොහොමද සුවසේ ඉන්නේ? ඒ වගේ තමයි අපිටත්. හැබැයි අපිට නම් ඇස්කම් පියාගෙන ඕනි හැටියෙ ඉන්න පුළුවන්. යාපනයේ තිස්ස විහාරය. අහලා තියෙනෝනේ? මට මතක විදිහට 263 වෙනි කිස්තු පූර්ව වසරේදී වගේ හදලා තියෙන්නේ. එතකොට ඒ තිස්ස විහාරය ආක්‍රමණය කරන්නට දැන් දෙමළ ජනතාව සෑහෙන්න යනවා. මොකක් අල්ලන්නද යන්නේ? අපේ බෞද්ධ උරුමය උදුරගන්න. ආන්ගේ උදුරගන්න යන වේලාවට ලංකාවේ වගකිව යුතු සියලු දෙනාම නිහඬව ඉන්නවා. ආයේ කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන කතා කරොතින් කියනවා අන්න අරු ජාතිවාදයෙන්. හැබැයි බුදුහාමුදුරුවෝ තමන්ගේ වර්ගයාට හානියක් වෙනකොට ඒ වෙනුවෙන් පෙනී හිටියා. අද වර්තමාන සමාජය අනුව අපිට පෙනී ඉන්න තහනම්. ඔයත් වහලා ඇතිනේ. තිස්ස විහාරය කියලා කියන්නේ ලංකාවේ අතිශය ප්‍රබල බෞද්ධ රාජ්‍යයක එක කොටසක්. ඒ වෙනුවෙන් හඬක් නගන්න කිසිම කෙනෙක් නැහැ. මම දැක්කා රුක්මල් කියලා මහත්තයෙක් සමාජ මාධ්‍යයේ පුරාවට දැනුවත් කරනවා. මේ බෞද්ධ උරුමේ රැකගන්න තිස්ස විහාරයට එන්න මේක රැකගන්න කියලා. එතුමාට කියනවා ජාතිවාදය කියලා. තිස්ස විහාරේ නායක හාමුදුරුවෝ ජීවිතය සාමාන්‍යයෙන් සුරාපරන්තයට වැඩම කර පුන්න හාමුදුරුවෝ වගේ උන්වහන්සේගේ ජීවිතය ඉතාමත් අවදානම් මට්ටමක තියෙන්නේ. හැබැයි මේ සිංහල බෞද්ධෝ වෙච්ච එකෙකුටවත් වගේ වගක් නැහැ. මූදු මහ විහාරය ආක්‍රමණය කරන්නට ගියා. ඒ වෙලාවේ සුළු ජාතීන් පිනවන්න ඕනි නිසා මහ ජාතියෙන් පලිගත්තා. කූරගල පන්සල අල්ල ගන්නට ගියා. ඒ වෙලාවේදීත් ඔය හිටපු ජනාධිපති කෙනෙක් වෙච්ච ගෝඨාභය මහත්තයා ඒ දවස්වල ගිහිලා මේක මේ සිංහල කට්ටියට අයිති එකක් කියලා ඒක රැකගත්තා. ඊට පස්සේ කුරුන්දි විහාරය කියලා මට මතක විදිහට නම් වලගම්බා රජුරුවන්ගේ සහෝදරයෙක් වෙච්ච කල්ලාට නාග රජුරු හදපු පන්සලක් ඒකත් අල්ල ගන්න ගියා. පසු කාලීනව ඒකත් බේරගත්තා. ඒ වගේ මේ සිංහල බෞද්ධයාගෙන් තරම් පලිගණ්ඩ ජාතියක් මේ ලෝකේ කොහෙවත්ම නැහැ. බලන්නකෝ අම්මා මම ඊයේ හදිසියෙම වගේ මගේ යාළුවෝ කට්ටියක් ආව කතරගම යන්න. මම ජීවිතේට කතරගම ගිහිල්ලා නැති නිසා මම කෝ යමුද කියලා මමත් ගියා. කතරගම ගියාට පස්සේ එතනට ගියාට පස්සේ එහෙනේ විගඩන් තියෙන්නේ. ඒක හරි පුදුම මට හරි සතුටුයි අරව බලාගෙන ඉන්නකොට. එකෙක් ආවා පොල් ගෙඩියක් අරගෙන පොල් ගෙඩිය උඩ මොනවාද කපුරු පෙත්තක් පත්තු කරලා යාඥා කරනවා. අපේ රටේ සුළු ජාතිය පිනවන්න ඕනේ නිසා මහා ජාතියෙන් පිළිගන්න ලෝකයේ තිරිසම්ම ජාතිය ඉන්නේ මේ ශ්‍රී ලංකාවේ. මම තිස්ස විහාරේ නායක හාමුදුරුවන්ට අනේක වාරයක් පින් අනුමෝදන් කරනවා. තවමත් උන්වහන්සේ ඒක රැකගෙන ඉන්නවා. මඩකලපුව මංගලාරාමයේ අම්පිටියේ සුමන රතන හාමුදුරුව. උන්වහන්සේට වෙඩි තියනවා. ඒත් උන්වහන්සේ සම්බුද්ධ ශාසනය රැකගෙන ඉන්නවා. ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් කතා කරන හැම එකම ජාතිවාදී කියලා හං අඩු ගන්නවා. මට කොච්චර දේවල් කිව්වත් කමක් නැහැ. මම ඇත්ත කතා කරන්න කවමදාකවත් දෙපාරක් හිතන්නේ නැහැ. එනිසා බුදුහාමුදුරුවෝ තමන්ගේ ජාතිය ගැන හිතුවා. විදුඩබ කුමාරයා ශාක්‍යව මරන්න එනකොට ගිහිල්ලා ගස් කොළ නැති ගහක් යටට වෙලා හිටියා. ඇහුවා භාගතුන් වහන්සේ මොකෝ ගහක් යටට වෙලා ඉන්නේ. මගේ ජාතියට හානියක් වෙද්දි මට සැපසේ ජීවත් වෙන්න පුළුවන්ද? ඒ නිසයි මම මෙහෙම ඉන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න අපේ බුදුහාමුදුරුවෝ ඒ කාලයේ සුවනවන හිසේ අමාරුවක් තිබුණනේ. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි පෙර එක ආත්මයක මේ ශාක්‍යව සියලු දෙනාම සමූල ඝාතනය වෙන්නත් භාග්‍යතුන් වහන්සේට හිසේ අමාරු ඇති වෙන්නත් එක කාරණාවයි තියෙන්නේ එතන. මේ අය ශාක්‍ය කුලේ ඒ අය ඒ කාලේ දීවරයෝ. දීවරයෝ වෙලා මොකද කරන්නේ? දැලක් අදිනවා.
ඔයත් උනන් දැකලා නැහැ. මෙහි කොහෙද දැල්ලා දින මේ ගල් ඇතුලේ ඉන්න එකක්. මාළු ඔය යන්න ඕනේ වැව් තියෙන පැති වලට, මූදු තියෙන පැති වලට. පව් කරන්න මිනිස්සුන්ට දැල ඇදගන්න බැරි නිසා ට්‍රැක්ටර් ගේනවා. ඒවෙන් තමයි හදින්නේ. ඉන්න මිනිස්සු ගෑනු පිරිමි ભેදයකින් තොරව දීවර ගම්මානවල දැල් අදිනවා. ඒ දැල් ඇදලා ඉවර වෙලා මාළු අස්සන විකුණලා ඒ කට්ටිය යහමින් ජීවත් වෙනවා මේ ආත්මෙට විතරක්. ඒ කාලයේදී ශාක්‍ය සීල දෙනාම දීවරය වෙලා මාළු අල්ලනවා. ඒ මාළු අල්ලනකොට පව් කරන මිනිස්සු